මේක තේරුම් ගන්න කියලා පොඩ්ඩක් බලලා කියපන් මට. දන්නේ නැහැ ඉතින් මම දන්නේ නැතිනම් ඔන්න ඔය කොපි කරන් කියලා දාන්න බලනවා Google Translate එකට. මෙතනින් හරියට වීඩියෝ එකේ කැලක් ටිකක් කියන හින්දා මම ඒක කියන්නේ නැහැ. බලපන් ඔබට තේරුම් ගන්න හැකියාවක් තියෙනවනේ. මෙන්න දින විස්තරي. ඉමෝජි එකට භාවිත කරනද අඩෝ. උඹලම කියලා බලපන් මට කියන්න ලැජ්ජයි බං. ඉන්න දැන් දැනගත්ත තේරුම් ටික වරෙන් කායුන්ගේ කර්මයෙන් මෙහෙත් ගන්න. ඉමෝජි එකට භාවිතා කරන විට ලිංගික ක්‍රියාකාරකම් විශේෂයෙන් බුද හෝ යෝනි ලිංගිකත්වය පිළිබඳ පොදු සුභාෂිත නිරූපණයකි. වම්බටු පිරිමි ලිංගේන්ද්‍රිය නියෝජනය කරන අතර පී කාන්තා ලිංගේන්ද්‍රිය හෝ තට්ටම් නියෝජනය කරයි. දහඩිය බිඳු බොහෝ විට ශුක්‍රාණු පිටවීම සංකේතවත් කරයි. වඩාත් සවිස්තරාත්මක විස්තරයක් මෙන්න. දහඩිය බිඳු මෙම ඉමෝජි බොහෝ විට උද්දීපනය දහඩිය දැමීම හෝ මෙම සන්දර්භය තුළ ශුක්‍රාණු පිටවීම යෝජනා කිරීමට භාවිතා කරයි. වම්බටු ඉමෝජි බොහෝ විට පිරිමි ලිංගේන්ද්‍රිය සඳහා සුභාෂිතයක් ලෙස භාවිතා කරයි. පී ඉමෝජි සාමාන්‍යයෙන් තට්ටම් හෝ කාන්තා ලිංගේන්ද්‍රිය නියෝජනය කිරීමට භාවිතා කරයි. අර ළමයි දැන් දැනගත්තනේ නේ. ඉංග්‍රීසියෙන් තහන්න නැද්ද? කොහොමද කියන්නේ? හරි ඔච්චර තමයි. The emoji sweat droplets eggplant pea. ඔන්න බලපන් ඈ දැන් දැනගනින් වටේ පිටේ ඉන්නුන්ගේ තරම. හරි එහෙනම් මෙතන ඉවර. පොඩි අවුල් ඇති ගණන් ගන්න බෑ. එකපාරටම හිටින්න දැම්මේ. එහෙනම් guys යනවා. subscribe පාරක් දාගෙන යන්න මම. එක ආතලට දෙන්නම්. subscribe කරලා like කරන්න. මගේ TikTok channel එකක් තියෙන එකක් දාන්න. ඒකට like එකද subscribe කරන්න. Instagram උත් තියෙනවා ඈ. bye ඈ. එළම